පුංචි දියරයි. පොකුණක් වගේ හැදිලා තියෙනවා. අන්න මෙතන නම් ටිකක් මත්ස්‍ය විශේෂයෙන්ම ඇති ලංකාවට ආවේනික විශේෂ සුන්දරත්වනේ. අර පැත්තෙන් නම් ගලාගෙන යනවා මට නිකන් ඇත්තටම ස්විස්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ෆින්ලන්ඩ් මේ හැම රටකම තියෙන ස්වභාව සෞන්දර්ය මතක් වෙනවා අපි වීඩියෝස් වලින් දකින්න. ඉතින් අපේ ලංකාවටත් ඒ වගේ ලස්සන පාරිසරික පද්ධතියක් තියෙනවා කියලා කියන්න පුළුවන් නේද? අන්න පැත්තකට මම කිව්වා පොඩි පොඩි අතු තියෙනවා. අද දවසේ කාලගුණයක් හොඳයි. වැස්සක් නැහැ, පින්නක් නැහැ. සාමාන්‍ය හොඳ සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ. ඉතින් බලමු නේ. ගයිස් බලන්න මට හම්බුණා පුංචි දිය කඩਿੱත්තක්. ඒ මාළු නැතුව ඇති. මට ස්වභාව සෞන්දර්යය මාර ඉදිරියම තියෙනවා. වචන වලින් කියන්න බෑ. ඉතින් මේ අපි යනකොට වීඩියෝ එකේ පැත්තේ තියෙනවානේ රතු පාට මල් තියෙන ගස්. ඒව ඇවිල්ලා මහා රත්මල්. රත්මල් ශාකය සහ තවත් ඉතින් ලංකාවට ආවේනික ඒකදේශීය ශාක විශේෂ තියෙනවා ගොඩක්.